ඔයත් එක ආදරණීය ලස්සන දවසකට ඔයාලා හැමදාමත් වගේ ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අපිට නම් ඊයේ ඉඳන් ඔන්න ආයෙමත් හයියෙන් වහින්න පටන් ගත්තා. ඉතින් අද ටිකක් පරක්කු වෙලා තමයි ඒ නිසා ඔන්න ඇහැරියේ. නිවාඩු දවසක් වෙච්ච නිසා අප්පච්චි චූටි පුතයි දෙන්නම අද ගෙදර. ඉතින් ඒ නිසා ඔන්න අද ටිකක් පරක්කු වෙලා ඇහැරියා. ඔයාලටත් වහිනව නේද? මේ වැස්ස මුළු ලංකාව පුරාවටම තියෙනවා කියලා තමයි ඔන්න කාලගුණෙන් අපිට ඔන්න ආරංචි උනේ. ඉතින් දැන් වෙලාව උදේ 8 පහු වුණත් හරිම සීතලයි. ඉතින් ඒ නිසා මම දොරවල් ජනෙල් අරින්නේ නැතුව තමයි අත උදේම උයාගත්තේ. ඉතින් උයාගෙන ඉවර වෙලා වෙනදා වගේම මගේ කිචන් එක මම ලස්සනට අස් කරගත්තා. මොකද ඒ තරම් සැනසීමක් හිතට දැනෙන්නේ නැහැ මේ දේවල් හැටි වෙලා තියෙනකොට. ඉතින් ඔන්න ගොඩක් දවසකින් අද වීඩියෝ එකක් අරගෙන ආවේ. ඔන්න උදේම මම උයාගත්තේ තඹලයි යලයි කරවලයි තෙල් දාලා. වෙනදා වගේ නැතුව අද මම සැමන් එක නිකම්ම කෑලි වලට කඩලා ලුණු එහෙම දාලා ඔන්න තෙල් දාලා තමයි ගත්තේ. ඉතින් ඕනම දෙයක් උණුණු පිට අපි කනකොට ඒකේ රස ඇත්තටම ගොඩාක් දැනෙනවා. ඒ වගේම අපිට ගොඩක් කන්නත් ආස හිතෙනවා. ඉතින් ඔයාලට ගොඩාක් දවසකින් අද වීඩියෝ එකක් අරගෙන ආවේ. ඒකට පුංචි හේතුවකුත් තියෙනවා. ඉතින් ඔන්න මම ඒක කියන්නම්කෝ. ඉතින් මේ දවස් ටිකේ මට ඔන්න වීඩියෝ එකක් කරගන්නත් බැරි වුණේ එන්නේ ඒ හේතුව නිසා. ඉතින් ඔන්න අපේ චෝටි පවුලට තවත් අලුත් සමාජිකයෙක් එකතු වෙන්න තමයි යන්නේ. ඉතින් ඒ සුභාරංචිය මට හිතුණා ඔයාලටත් කිව්වොත් හොඳයි කියලා. ඉතින් ඔන්න අපේ දොවි බබාට නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි අරගෙන එන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ දේවලුත් එක්ක මට ඉතින් පොඩ්ඩක් බිසි වුණා. ඒකයි මේ වීඩියෝ එකක් අරගෙන එන්න මේ තරම් පරක්කු වුණේ. ඉතින් මගේ චූටි පැටියා ගේනකොටත් මට මේ වගේම හැඟීමක් දැනුණා. ඇත්තමයි අම්මා කෙනෙක් වෙනවා කියන්නේ කොච්චර උතුම් දෙයක්ද. ඉතින් දෙවනි වරටත් ඔන්න මේ මව්පදවිය ලබන්න මං ගොඩාක් වාසනාවන්ත වෙන්න. ඒ වගේම චූටි පුතාගේ අප්පච්චිත් ආයිමත් අප්පච්චි කෙනෙක් වෙන්න ගොඩාක් වාසනාවන්තයි. ඉතින් මුල් කාලේදී පුංචි අපහසුතා දැනුණත් දැන් නම් ඔන්න සනීපෙන් ඉන්නවා. ඉතින් ගෙදර තියෙන පුංචි වැඩ ටික තනියම ওই විදිහට තමයි මම උදේට නැගිටගෙන කරන්නේ. ඉතින් මොන අමාරුකම් තිබ්බත් මගේ පුංචි පුතාගේ අප්පච්චි මගේ ළඟින්ම මට හයියක් වෙලා ඉන්නවා. ඉතින් ඇත්තමයි මට කන්න බැරි දවස් තිබුණා. ඒ දවස්වලට එයා තමයි ඔන්න මට ඒ දේවල් හදලා දුන්නේ. ඉතින් හරි ආදරෙන් මාව බලාගත්තා. ඉතින් ඒ වගේම අදටත් ඒ වගේ මට මතකයි චූටි පුතා හම්බෙන්න ඉන්න කාලෙත් එයා ඒ විදිහටම මල් ළඟින් හිටියා. ඉතින් අම්මා කෙනෙක්ට ඒ තරම් දෙයක් චරනම් වටිනවද? ඉතින් ඔන්න වැස්ස පායනකන් ඉඳලා අපි තුන්දෙනාත් එක්ක බඩු වගේක් ගන්න කියලා ඔන්න මේ එළියට යන ගමන් තමයි ඉන්නේ. පුංචි අඩුපාඩු ටිකක් තිබුණා අරගෙන එන්න අපහසුතා නිසා අපි ඔන්න අද තමයි එළියට යන්න තීරණය කරේ. ඉතින් වැස්ස හොඳටම පායලා තිබෙන යන්තම් පිනිපොද වැටුණා. ඉතින් අපි වීල් එකේ ගිය නිසා ඔන්න අපිට ය아가න්න පුළුවන් වුණා. ඉතින් ඔන්න මග යනකොට බඩේරිඟු තම්බනවා දැක්කා. ඉතින් ඔන්න ආස හිතුණා රස්නේ පිටින් මේ වැස්සේ මේ වගේ දෙයක් කන්න. ඉතින් ඔන්න අපි තුන්දෙනාත් එක්ක මේ බඩේරිඟු කන ගමන් තමයි ඉන්නේ.
ඉතින් ඔන්න බඩු ටිකකුත් අරගෙන තව පුංචි ඇඳුම් වගේක් ගන්න තිබ්බා. ඉතින් දැන් අම්මා කෙනෙක් වෙන්නනේ යන්නේ මම. දැන් ඉතින් ඉස්සර වගේ ලස්සන හැඩට ඇඳුම් අඳින්න වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඒකට සූදානම් වෙන්නත් එක්ක මගේ පහසු විදිහට අඳින්න පුළුවන් ඇඳුම් දෙක තුනකුයි මගේ චූටි පැටියට ඇඳුම් දෙක තුනකුයි ගන්නත් එක්ක තමයි අපි මේ ඔන්න රෙදි කඩේකට ආවේ. ඉතින් මේ වගේ තැන්වලට චූටි පැටවු එක්ක එන්න නම් හරිම අමාරුයි. මොකද දකින ලස්සන සෙල්ලම් බඩු හැම දෙම ඉල්ලනවා. ඉතින් පුංචි දෙයක් හරි අරන් දීලා රවට්ටලා තමයි ඔන්න මේක වටේම එකගෙන යන්නේ. ඉතින් මුලින්ම යාට වමනා දේ අරගෙන තමයි අපි බඩු ගන්නේ. නැත්තම් එයා අපිට එකක්වත් බඩු ගන්න දෙන්නේ නැහැ. අප්පච්චි අරක ගන්නයම් මේක ගන්නයම් කියලා ඔන්න කරදර කරන නිසා. ඉතින් ඔන්න ඒ නිසා අපි කරන දේ තමයි එයාගේ ආසාවට ඉඩ දීලා පුංචි දෙයක් හරි එයාගේ සතුට වෙනුවෙන් අරන් දීලා අපි අපේ වැඩේ කරගන්න එක. ඉතින් ඔන්න ගෙදර ආව ගමන්ම මම කරේ මං එනකොට ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඇත්තටම මං එනකොට වලන් දෙක තුනක් අරගෙන ආවා. මොකද මගේ තිබිච්ච වලන් දෙක කැඩුනා. ඉතින් ලොකුවට මං එහෙම බඩු තියාගන්නේ නැහැනේ. ඔයාලා දන්නවනේ මගේ ළඟ තියෙන්නේ වලම් පුංචි ප්‍රමාණයක් විතරයි. ඉතින් ඔන්න අමතරව මං ඔන්න වලන් දෙක තුනක් අරගෙන ආවා. ඉතින් ඇත්තටම මේවා ලිපේ උයන වලන්නන් නෙවෙයි, මම ගෑස් වලන් තමයි ගත්තේ. මොකද මට දැන් ලොකුවට ලිපේ උයන්න කාලයක් නැහැ ඇත්තටම. ඉතින් ඔය මොනවාද අපි මාළු ඇඹුල් තියල් එකක් තියෙනකොට නැත්තම් පොලොස් එකක් ලිපේ තියන්න විතරනේ මම සාමාන්‍යයෙන් ලිප පාවිච්චි කරන්නේ. ඉතින් ඊට අමතරව මට වමනා දේවල් උයා ගන්න මම ගෑස් වලන් දෙක තුනක් තමයි ඔන්න අරගෙන ආවේ. ඉතින් ඔන්න මේවා දැන් පදම් කරගන්න ඕන උයන්න කලින්. මොකද එහෙම නැතුව මේක උයාගන්න බැරි නිසා. ඉතින් ඔන්න පුංචි කෑමක් හදන්න හිතාගෙන මිල්ක් මේට් එකකුත් අරගෙන ආවා. පොඩින් එකක් හදන්න කියලා හිතාගෙන. ඉතින් මේ වලන් වලට මේවා හොඳට සෝදලා හිටන් වතුර ටිකක් පුරවලා මේ ටික පෙඟෙන්න දාන්න ඕන. භාජනයකට දාලා තිබුණත් කමක් නැහැ. නැත්තම් මේ විදියට හොඳට සෝදලා හිටන් මේකෙන් එකක් වතුර පුරවලා ඔන්න දවසක් විතර වගේ මේක පෙඟෙන්න තියන්න ඕන. ඉතින් එතකොට තමයි මේක පුපුරලා තියෙනවද මේකෙන් වතුර යනවද කියලා අපිට ඔන්න හොඳට හොයාගන්න පුළුවන්. ඉතින් මේක හොඳට මේ විදියට පෙඟුනට පස්සේ අපි මේ වලන් වල ඇතුල් පැත්තේ සහ පිට පැත්තේ හොඳට තෙල් ටිකක් ගාලා මේක ගෑස් එක ගහලා චොට්ටක් වලඳ රත් කරගන්න ඕන. එහෙම නැති වුණොත් මේ වලම් පුපුරනවා අපි ආයෙම මොනාරි උයන වෙලාවට. ඉතින් ඒ නිසා ඊට අමතරව අපිට පුළුවන් මේකට කරන්න පොල්ගොඩ ටිකක් ලිපේ තියලා ඔන්න මේක රච් කරගන්න පුළුවන්. මොකද අර ඒ වගේ පොල් තෙල් ප්‍රමාණයක් අඩංගු වෙනවනේ. ඉතින් එහෙමත් පුළුවන්. ඊට අමතරව පුළුවන් මේකට වතුර එකක් ලිපේ තියලා මේ විදිහටම භාජනයේ ලිපේ තියලා ටිකක් ඔන්න රච් කරගන්න. එතකොට තමයි මේ භාජනය හොඳට පදම් වෙන්නේ. එහෙම නැති වුණාම මැටි රහ එනවා, මැටි ගඳ එනවා. අන්න ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ඒවා මගේ අරගන්න පුළුවන් මං ඒ කියපු දේවල් කරගත්තාම. ඉතින් මගේ වැඩ ටික ඉවර වෙනකන් පේනව නේද මෙයා සෙල්ලම් කරන්නේ කාත් එක්කද කියලා. ඉතින් ඔන්න එයාගේ ආසම සොරතලා තමයි මේ ඉන්නේ. ඉතින් ආපු වෙලේ ඉඳන් එයත් මෙයා ළඟටම වෙලා ඉන්නවා. ඉතින් ඕන් දෙන්නත් එක එහෙට දුවනවා මෙහෙට දුවනවා. ඒ වගේ වැඩ කර තමයි මේ ඉන්නේ. ඉතින් දැන් වැස්සත් ටිකක් පායපු නිසා අපි දෙන්න හිතුව පොඩ්ඩක් ගේ ටිකක් අස් කරලා දාන්න ඕනේ කියලා. මොකද අර දවස් ටිකේම එක දිගට වැස්සා හරියට ගේ අස් කරගන්නත් බැරි වුණා මගේ අපහසුතාවත් එක්ක. ඉතින් ඔන්න අද හිතුව අප්පච්චිත් ඉන්න නිසා එයාගේ උදව්නුත් අරගෙන අපේ ගේ අස් කරගන්න ඕනේ කියලා. ඉතින් චෝටි පුතාගේ අප්පච්චි ඔන්න මට උයන්නත් උදව් කරා. ඉතින් ඒ අතරේ මම මේ කරන්නේ මම ගෙනාපු බඩු අඩු
භාජන වලට පුරව ගන්න එක. ඉතින් මාසෙට බඩු ටිකත් අපි අරගෙනනේ ආවේ. ඉතින් ඒ ටික භාජන වලට මම මේ සෝතගෙන තියාගෙන තිබ්බේවා තමයි මේ මම පුරව ගන්නේ. මම මොකද මාසෙටම බඩු ගේන නිසා මේවා ඉවර වෙච්ච හැටියෙම මම මේකේ තියෙන ඒවා වෙනත් භාජනයකට අයින් කරලා මේ දේවල් හොඳට සෝදලා තමයි නැවත ඒවා ඒ දේවල් ඒ භාජන ඇතුළට දාගන්නේ. ඉතින් එහෙම පිරිසිදුව තියාගත්තාම හරීම ආසාවක් දැනෙනවා මේ දේවල් ගන්නකොට පවා. ඉතින් ඒ නිසා මම හැම වෙලේම උත්සාහ කරන්නේ හැමදේම පිරිසිදුව පිළිවෙලට තියාගන්න. ඉතින් මොන වැඩේ කරත් ඒ දේ තියෙනවා නම් අපි හරි ආසාවෙන් ඒ වැඩේ වුණත් ඉවර කරනවනේ. ඉතින් ඔන්න අද ලස්සන දවස අපේ මෙතනින් ඉවර කරනවා. ඔන්න චුට්ටක් පෑවුවට දැන් ආයෙමත් වහින්නයි හදන්නේ. ඉතින් එහෙනම් තවත් දවසකින් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් හැමදාමත් වගේ ගොඩක් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ඕන.